ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවේ ආපු අපූරු කුරුමිට්ටන්ගේ ගම්මානය එහෙම නැත්නම් හෙබිටන් හෙව ශායර් කියන ගම්මානය ගැන මතකය ඔයාලටත් ඇති. ඉතින් අද මම ඔයාලා එක්කන්න යන්නේ අපූරු ශායර් කියන ගම්මානයට. මෙන්න ලෝඩ් ඔෆ් ද රින්ග්ස් කතා මාලාවේ ප්‍රධාන චරිත අතරින් මායාකාර ගැන්ඩාල්, ෆ්‍රෝඩෝ, ඒ වගේම ෆ්‍රෝඩෝගේ යාළුවෝ වන සෑම් සහ මේරි, ඒ වගේම පිපින් යන මිතුරන්ය. මෙම ගම්මානය හුදෙක් ගම්මානයකට වඩා හාත්පසින්ම වෙනස්, සාමකාමී හා සුන්දර රාජ්‍යයක් හා සමානයි. ශායර් කියන්නේ මධ්‍ය පෘථිවියේ වයඹ දෙසින් පිහිටි පිරිසිදු වාතය සහ හරිත වර්ණයෙන් පිරුණු නිම්නයකි. එහි ඇත්තේ නිමක් නැති තනබිම්, ගලා යන කුඩා දිය පාරවල් සහ මල් අතු වලින් පිරුණු කුඩා කඳු ගැටයි. මෙහි විශේෂත්වය වන්නේ හොබිට් හෝල්ස් නමින් හැඳින්වෙන පොළොව යට සැනූ නිවාසයි. ඒවා ඉතා පිරිසුදු වටකුරු දොරවල් සහ ජනෙල් සහිත ඉතාමත් සුව පහසු ලෙස සකසා ඇති නිවහනක්. කිසිදු කලබලයක් නැති, යුද්ධ හෝ දේශපාලනය ගැන උනන්දුවක් නැති සරල ගොවිතැන් සහ විනෝදයෙන් ජීවත් වන පරිසරයක් මෙහි තිබෙනවා. අපූරු හොබිට්වරු. හොබිට්වරු කියන්නේ කුරුමිට්ටන් ලෙස හඳුන්වුයේ ශායර්හි වසන හොබිට්වරුන්ටයි. මොවුන් සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උසින් අඩක් පමණ කුඩා පිරිසක්. මොවුන්ගේ පාදවල යටිපතුල් ඉතා ඝනකම් නිසා ඔවුන් පාවහන් පළදින්නේ නැහැ. ඒ වගේම පාදවල උඩ කොටස රැලි ගැසුණු කෙස් වලින් වැසී පවතිනවා. හොබිට්වරු කියන්නේ කෑමට ඉතාම ලොකු පෙරේතකමක් දක්වන පිරිසක්. ඔවුන් දිනකට වේල් 6-7ක් උදේ ආහාරය, දෙවැනි උදේ ආහාරය, තේ වේලාව, දිවා ආහාරය, සවස තේ සහ රාත්‍රී ආහාරය ලෙස ගැනීමට පිය කරනවා. ඔවුන් ඉතාමත් මිත්‍රශීලී, සිනහවෙන් සහ විහිළුවෙන් කාලය ගෙවන, ත්‍යාගීභෝග හුවමාරු කරගන්නා නිහතමානී පිරිසකි. බැලූ බැල්මට මොවුන් දුර්වල පිරිසක්සේ පෙනුනත් ලෝකය බේරා ගැනීම සඳහා අවශ්‍ය වන අසාමාන්‍ය මානසික ශක්තියක් සහ නොසැලෙන